හරි. එහෙමනම් අපිට මෙන්න මේ විදිහට මේක හොයාගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්නම් මේකෙන් හොඳ ප්‍රායෝගික දෙයක්. ඒ තමයි ඔයාලට පුළුවන් මෙන්න මේ පාඩම යොදාගෙන ඔයාගේ ළිඳේ කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද? ඒ කියන්නේ කොච්චර ලීටර් ප්‍රමාණයක් ළිඳේ තියෙනවද කියලා බලාගන්න. ඒක හරි හොඳ ප්‍රායෝගික දෙයක් ඔයාලට. ඔයා දන්නේ නැහැ මං හිතන්නේ ඔයාගේ ළිඳේ කොච්චර ලීටර් ප්‍රමාණයක් තියෙනවද කියලා. දන්නේ නැනේ. නෑ ඔයා දන්නේ නැහැ. හරි. එහෙමනම් ඔයාට මේකට ඕන වෙන්නේ ඔයාගේ ළිඳේ වටේට දිග කීයක් තියෙනවද සහ ඔයාගේ ළිඳේ වතුර උස කොච්චරකට තියෙනවද? ওই දෙක විතරයි ඔයා දැනගන්න ඕනේ. හරි. ওই දෙක දන්නවා නම් ඔයාට පුළුවන් ළිඳේ කොච්චර ලීටර් ප්‍රමාණයක් තියෙනවද කියලා බලාගන්න. බලමු කොහොමද හොයාගන්නේ කියලා. හිතන්න මේ තමයි ඔයාගේ ළිඳ. ඔයා යනවා ටේප් එකක් අරන් ළිඳ ගාවට. ළිඳ ගාවට ගිහිල්ලා ඔයා බලා ගන්නවා මෙන්න මේ ළිඳේ මෙන්න මේ කොච්චරක් දිග තියෙනවද? මෙන්න මේ වට ප්‍රමාණය කොච්චරක් තියෙනවද? කොහොමද යන්නේ? ළිඳ ගාවට ගියා. සමහර ගොඩක් වෙලාවට තාප්පේ දාලා ඇතිනේ. ළිඳේ තාප්පේ දාලා ඇති. එළියෙන් මයින්ඩ් එපා දිග. ළිඳ ඇතුලෙන් මයින්ඩ් දිග කොච්චරක් තියෙනවද මේ වටේට දිග. ගොඩාක් මෙහෙම කරලා බලලා මයින්ඩ් යන්න එපා. පත බෑවි ළිඳ ඇතුලට. ඒකින්ද ඔයා එක ගානට ලස්සනට කරගන්න. හරි. අපි හිතමු මේකේ වටේට දිග ආවා. අපි හිතමු මේක අඩි 18ක් විතර ආවා කියලා. අඩි 18ක් කියන්නේ අඟල් නම් 216ක්. මේක අඟල් වලින් වට මැනගන්න පුළුවන් 216ක්. ඊට පස්සේ මම කිව්වා ඊට පස්සේ වාට ඕනේ මේකේ ජල මට්ටම මැනගන්නනේ. ළිඳේ කොච්චර වතුර තියෙනවද කියලා. කොච්චර උස්සකට වතුර තියෙනවද? එක් කොහොමද බලාගන්නේ? ලේසිනේ සරලයි. කොහමද? ළිඳේ බාල්දිය ගත්තා. බාල්දියේ ලණුව ගත්තා. ඒ ලණුවේ අග ගැට ගහගත්තා ගලක. ගැට ගහගෙන ඊට පස්සේ මේක ළිඳට දැම්මා. දානකොට හොල්ල ඔහොම කරලා දාන්න එපා. ගානට දාන්න එක. ගානට ඔහොම කරලා දැම්මා. දාලි වෙලා ඔන්න ඔයාලට තේරෙනවා දැන් මේක අඩිය වදිනවා. හරි අඩියේ වැදුනට පස්සේ තව දාන්න එපා. අඩියේ වැදුන ගමන් නවත්තලා දැන් මේක ඇදලා ගත්තා. දැන් ඊට පස්සේ බලාගත්ත හැනේ කොච්චර අර ලණුව තෙමිලා තියෙනවද කියලා. අන්නේ තෙමිච්ච දිග මැන ගන්නවා. අපි හිතමු ඒකනේ මේක උස වෙන්නේ. එහෙනම් ඔන්න මං උස මැන ගත්තා. මේක අපි හිතමු ආවා කියලා අඩි කීයක්? අපි හිතමු අඩි 20ක් විතර ආවා කියලා. අඩි 20ක් විතර මේක ආවනම් අපි හිතමු ඒ කියන්නේ අඟල් නම් 240ක්. හොඳටම ඇති. මේ දෙක තියෙනවා නම් කොච්චර ලීටර් ප්‍රමාණයක් තියෙනවද කියලා බලාගත්තා. හරි. දැන් බලමු කොහොමද බලන්නේ කියලා. අපිට ඕන වෙනවා අපි දන්නවනේ මේකෙන් අපිට අරය ඕනේ වෙන හින්දා මෙතනින් අපිට අරය ඕනේ වෙන හින්දා අපි කරන වැඩේ මෙන්න මේ කියන 216 මම බෙදා ගන්නවා 6.28න් මේක මම බෙදා ගන්නවා. හරි. මම බෙදා ගන්නම් බලන්න. හරි. එතකොට මට එනවා 34.39ක්. 34.39ක් මට ආවා. හරි. ඊට පස්සේ මට ඕනේ මේකේ මෙන්න මේ ජල පරිමාව බලා ගන්නනේ. ජල පරිමාව ආවේ 5r වර්ග h. හරි. එහෙමනම් මේක හොයාගන්න පුළුවන් 5 කියන්නේ 3.14යි 3.14යි r වර්ග කියන්නේ මෙන්න අරය. මේක තමයි ආවේ අරය. හරි. එහෙනම් මේක වැඩි කරනවා 3.14 වැඩි කරනවා අරයෙන් 34.39 r වර්ගින්ද අය පාරක් ඒකෙන්ම වැඩි කරගන්නවා 34.39න් වැඩි කරගන්න ඕනේ උසින් උසාවා 240ක් ඔන්න මේ උත්තරේ ගන්න මේ උත්තරේ අරගෙන මේ ආපු උත්තරේ ඔයා බෙදා ගන්න 1728න් බෙදා ගන්න මේක ඝන අඩි කරගන්න. හරි. එහෙමනම් අපි වලමුකෝ මේ ටික ගහලා මේ ටික කීය දෙන්නේ කියලා. දැන් හරි අපිට එනවා එහෙනම් 515.7ක් වෙනවා. මේක එහෙනම් මොන වගේන් දෙන්නේ? ඝන අඩි වලින් එන්නේ. මේක ඝන අඩි. දැන් ඝන අඩි මෙච්චරයි කියලා දන්නවනම් මම ඔයාලට කියලා තිබ්බා බෙන්න ඝන අඩි එකක් කියලා කියන්නේ ලීටර් නම් 28.34යි. සුළු දෙයක් කරන්න තියෙන්නේ. එහෙනම් ඔයා කරන වැඩේ බෙන්න මේ 515.77 වැඩි කරගන්න අන්න අර කියන 28.34න් වැඩි කරමු. හරි. එහෙනම් අපිට එනවා 14616ක්. 14616ක් එනවා අපිට
මොන වගේන්ද? ලීටර් වලින්. එහෙනම් ලීටර් 14616ක් තියෙනවා මෙන්න මේ වගේ ලිඳක. එහෙනම් මතක තියාගන්න මේක 5 ගන්නෙ මේ අරය ගත්තේ මේ අරය මෙතනත් ගත්තේ මේ අරේමයි ගත්තේ මේ ගත්තේ කොච්චර උසකට ජලය තියෙනවද? ওই ටික දන්නවනම් වතුර කියන්න පුළුවන්. ගෙදර කොච්චර ලීටර් ප්‍රමාණයක් තියෙනවද? අද ගෙදර ගිහිලා බලන්න ලිඳේ කොච්චර ලීටර් ප්‍රමාණයක් වතුර තියෙනවද කියලා.